ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් මම ඩේලොග් එකක් අරගෙන ආවා. අද මන්ඩේ. හැබැයි මං ඔෆිස් ගියේ නැහැ. මොකෝ මේ ටිකේම මට ටිකක් ස්ට්‍රෙස් වගේ යන්නේ. දවස් 2ක් 3ක් වගේ ඉඳන් මගේ ඔළුවත් රිදෙනවා. ඉතින් මට හිතුණා ටිකක් මම තනියම ඉන්න ඕනි කියලා. බබා නම් ඉස්කෝලේ ගියා. එයාට ගෙනියන්න තමයි පැස්තා හැදුවේ. ඉතින් මමත් උදේට මටත් එක්කම ටිකක් වැඩිපුර හදාගත්තා. ඉතින් ඒකත් කාලා අද ගෙදර වැඩ ටිකත් රිලැක්ස් එකේ කරගන්න ඕනේ කියලා හිතුණා. එතකොට මගේ චුට්ටක් මේ තියෙන ස්ට්‍රෙස් එක අඩු වේවි. මං ටිකක් තනියම ඉන්නකොට. ඔයාලත් පට්ටි ගෙදර බලනවද? මං හරි මාසයි පට්ටි ගෙදර බලන්න. ඉතින් දැන් තනියම ඉන්න ඕනි නිසා මම හිතුවා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරගන්න ඕනි කියලා. මං ඔයාලට ටිකක් ඒක ගැන කියන්නම්කෝ. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක ඇත්තටම හොඳයි. කුරුලෑවලට හොඳයි. මුහුණේ ලේ ගමනාගමනයට හොඳයි. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේක උදේට කරන්න. උදේට කරනකොට තමයි අපට ගොඩක් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. ඉතින් මේක කරද්දී නම් ෂෝක් අනේ මූණ කූල් වෙලා යනවා. මේ අයිස් කියුබ් මේ වෝටර් දාන්නේ මේක මේ රබර් එකක්. ඒක වැඩි මිලක් වුණාම මං කොටුවෙන් ගත්තේ 590ක් වගේ කියලා තමයි මට මතක. ඉතින් අපි ගෙදර දොරේ වැඩ, බබාලගේ වැඩ, දෙමාපියන්ගේ වැඩ, ඉතින් සමාජයේ වැඩ, ජොබ් එකේ දේවල්, ඉතින් මේ හැමදේම කරන අතරතුරේ අපි ගැනත් හිතන්න ඕනේ. අපේ ලස්සන ගැනත් හිතන්න ඕනේ. අපි ලස්සනට හිටියොත් අපිට අනිත් හැමදේමත් ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් දැන් මං හදන්නේ ගේ අස් කරන්න. මොකද මේකත් මට හොඳ ක්‍රමයක් තමයි මේ මගේ මේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. මට ගෙදර අස් කරනකොටත් මගේ මයින්ඩ් එක ගොඩාක් රිලැක්ස් වෙනවා. ඉතින් යාළුවනේ සමහර දවස් තියෙනවා, සමහර කාල තියෙනවා මගේ ජීවිතෙත් අමාරු දවස්. මම ගොඩාක් දුකෙන් ගත කරන දවස්. ඉතින් එහෙම දවස් වලට මටත් හිතාගන්න බෑ මම මොකද්ද කරන්න ඕනේ. මට මොකක්ද වෙන්නේ? මට ටිකක් තරහ යනවා. ඔළුව කැක්කුම එනවා. එක තැන මම නතර වෙලා වගේ. ඉතින් මේ දවස් වලට ඉතින් මං කොහොම හරි හිත ශක්තිමත් කරන් ගන්නවා. මම වැටුනොත් මගේ බබාට කවුරුත් නෑ නේද කියලා. ඉතින් ඒ වෙලාවට තමයි මට ගොඩක් මම ආපහු මොටිවේෂන් එකක් ගන්න මගේ බබාගෙන්ම තමයි. මොකද එයා ලොකු හොඳ මිනිස්සෙක් කරන්න නම් මම හොඳට ශක්තිමත්ව ඉන්න ඕනිනේ. ඉතින් ඒ ගැන මතක් වෙද්දී ආයෙත් මම පුරුදු විදිහටම මගේ වැඩ ටික කරගන්න බලනවා. ඉතින් ජීවිතයේ අමාරු කාලවලදීත් මම මාවම දරාගෙන ඉන්න ඇටි ආපස්සට හැල්ලා බලද්දී මටම පුදුම හිතෙනවා. දැන් නම් ඉතින් ගෙදර වැඩ ඔක්කොම වගේ ඉවරයි. මේ නමාගතිපු රෙදි ටිකත් අදාළ ස්ථානේ තැම්පත් කරලා මට දැන් ඕනි හොඳ තේ එකක් බොන්න. මොකෝ තේ තිබහයි. තේ එකක් බීලා ඊට පස්සේ දවල්ට උයන්නත් ඕනේ. බබා දැන් තව ටිකක් වගේ වෙනකොට එනවා. ඒක නිසා ඉක්මනට කෑම ටික හදාගන්නත් ඕනේ. ඔයාලා බලනදර YouTube එකේ මනේ ගර්ල් කියලා එයාගේ වීඩියෝස් මගේ ඔළුව ගොඩාක් රිලැක්ස් වෙන්නේ එයාගේ වීඩියෝස් බලනකොට hina යනවානේ. එයාගේ වීඩියෝ ෂෝයි. ඉතින් දැන් නම් හදන්නේ මම මේ ටක් ගාලා කෑම උයන්න යන්න. ඒක තමයි මම මේ ඔයාලට කියන්නේ. බලන්නකො මං අද හදපුවා මාළු මිරිසට පරිප්පු, එතකොට බෝංචි වලට හතු දාලා හැදුවේ. ඉතින් ඔයාලා දන්නවනේ මං රතු බත් පිරේතෙක් කියලා. මේ
දවස්වල මෙන්න මේ දොඩම් හැම තැනම තියනා නේද? ලාබත් එක්ක. ඉතින් මමත් කඩේට ගිහිපු වෙලේ ඔය අරගෙන ආවා. රසයි අනේවා. ඔයාලත් පාරේදී හිමින් දැක්කොත් අරගන්න. හරිම රසයි. ඉතින් දැන් මේ කල්පනා කර කර ඉන්නේ බබා කොයි වෙලේ එයිද කියලා දැන් නම් වෙලාව හරි නිසා මම මේ ආයෙනකන් ඉතින් බලාගෙනම ඉන්නවා. කියනකොටම ඉතින් එයා තමයි. ඔය ගෙදර ඇවිල්ලා බලන්නකෝ මට ලොකු කතාවක් කියන්නේ. මොකෝ මෙයා බහින්න ඕනි හෝල්ට් එකේ නෙමෙයි ඊටත් පහු කරගෙන ගිහිල්ලා තමයි ඩ්‍රයිවර් මෙයාව බස්සලා තියෙන්නේ. ඉතින් මේ අවුවේ ඇවිල්ලා පව් ඉතින් ඩ්‍රයිවර්ටත් බනිනා අතපය දික් කරගෙන මාව මේ අරන් ගියා කියලා. ඉතින් තාම චූටිනියානේ කකුල් දෙකත් ඉදෙන ඇති පයින් ඇවිල්ලා. ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න තමයි මේ ලෑස්තිය. මෙතනින් පස්සේ ඉතින් වෙලාව වෙන් කරන්න ඕනේ තමයි. එහෙනම් යාළුවනේ අලුත් vlog එකකින් ඔයාලා හම්බ වෙන්නකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. bye.